බයින් එකද good afternoon. අපි උදේ තමයි ගමන පිටත් උනේ අද. අපි පිටත් උනේ අපි තම කට්ටිය විතරට ආවේ. අපි ඇවිල්ලා අපේ ගෙදර වෙනස් ගමනක් යන්නේ. Travel Mania admin team එක තමයි අද මේ ගමනට එකතු වෙන්නේ. හැමදාම යන කට්ටිය නෙමෙයි. අපේ සම්පූර්ණ අද admin team එකේ ඉන්න හැබැයි 5 දෙනෙක් විතර අඩු වුණා මේ පාර ගමනට. මම කට්ටිය අඳුනලා දෙන්නම්. අපේ දැනට ඉන්න මගට ගිහිල්ලා මොකද තව දෙන්නෙක් අපි තව එන්න ඉන්නවා. එදා තාවට පස්සේ අපි අපේ ඇඩ්මින් ටීම් එක විතර ආපු ටීම් එක අපි අඳුනලා දෙන්නම්. යමු වෙනම් බෝට් එක. Okay, let's go. ඉතින් උඹලගේ කඩේ කාගේ කඩේ ඇතුළේ? ජයමලයි මට කරා අපරවල. Awulannya woi itu. Neng awulannya. Mudalali. Arwane. Mengadoni. Arwane. Gannet. Arwapiya. Salmon. Daki. Salmon deh. Salmon ne. Amarui. දැන් කී පාර ගියාද පාරේ ඉවසෙතර යන්න මේ ඇවිල්ලා අපි දැන් තවල් කැම් එකක් ගත්තා අපි අම්රාම ටවුන් එකේ දැන් අපි බෝට් රයිඩ් එක යන්න එතනට ඇවිල්ලා තියෙනවා අද ටවල් මිනි ඇඩ්මින් ටීම් එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපි ඇඩ්මින් ටීම් එකේ ඉන්නවා පුරන්ජන ඊට පස්සේ ජයමාල් අන්තිමල්ලි කනිෂ්ක මල්ලි ඊට පස්සේ කනිෂ්ක කියනවා අපිට සුපුන් එරංග ඊට පස්සේ පූර්ණමල්ලි තේන් සයාලේ ඊට පස්සේ කලන අපේ කසුන් සංජුල මල්ලි අපි දැන් බෝට් රයිඩ් යන්න යන්නේ යම පෙට්‍රෝල්ට එන අද අපි බෝට් රයිඩ් එක තෝරගත්තේ දිනේෂ් බෝට් මේ සෆාරි Okay, let's go. දැන් කොහොම හරි බෝට් රයිඩ් එක යන තැනට ආවා. අපි බෝට් රයිඩ් එක තෝරගත්තා දිනේ සෆාරි ක්‍රමයට තෝරගත්තේ. දැන් ගමන්න. අපි ට්‍රැවල් මේනියා එකෙන් හැමදාම අපි ඉවෙන්ට් ආවොත් බෝට් රයිඩ් එකක් දිනේෂ් එක තමයි බෝට් රයිඩ් එක යන්නේ. අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මෙතන අපි අවශ්‍ය බඩු ටිකක් හදාගෙන ඊට පස්සේ බාබිකියු එකට අවශ්‍ය ඔක්කොම ලෑස්ති කරගෙන දැන් බෝට් රයිඩ් එක යන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඊට පස්සේ අතර නයිට් කැම්පින් එකක් තමයි යන්නේ මාල්දුගංගේ දූපතක. අපි ඉතින් අපි දැන් බෝට් රයිඩ් එක පටන් ගන්න කලින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඉතින් ඒ වෙල්කම් ඩ්‍රින්ක් එක බීලි කරලා අපි සෙට් එකම බලල්ල කරේ දාගෙනද යන්නේ? මොකද? ඔය අයියෝ බලල්ල ඔය තියෙන මොකේ කරේ? වලල්ල. ඕක කරේ දාගෙන උඹ යන තැන යන්නේ. අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔන්න ඔකනේ මටත් තියෙන ප්‍රශ්නේ. කෑල්ලත් එක මලක් කඩන් සෙට් වුණාම මෙලෝ 100ක් පතක් නැතු යන. අයියට කියන්නේ දවසක් හෝල් එක කට් කරලා බලනකොට විතරට ඇවිල්ලා බෝට් රයිඩ් එක පටන් ගන්න අපේ දිනේෂ්ලා ගෙදර ඉඳන්. එතෙන් වෙල්කම් ඩ්‍රින්ක් එකක් අපිට හම්බුණා. ඒකත් බීලා. දැන් අපි හදන්නේ බෝට් රයිඩ් එක අපි හෙට උදේ තමයි බෝට් රයිඩ් එක පටන් ගන්නෙ. අපි දැන් යන්නේ අපි රාත්‍රී ගත කරන දූපතට. දැන් අපි ගමන පිටත් වෙන තමයි හදන්නේ. අපේ ටීම් එකේ දොස් දෙනාම දැන් ඉන්නවා. දැන් මෙතන අපේ බෝට් රයිඩ් එකේ දිනේෂ්ලා කට්ටිය ඒගොල්ලෝ තාවම අද යාත් අපිත් එක්ක රාත්‍රී අඳුර ගත කරනවා එතන. එහෙනම් අපි දැන් ගමන පිටත් වෙන තමයි හදන්නේ. දූපත කියලා නම් මොකද හම්බු. Okay, let's go.
දිනේෂ්ලාගේ බෝඩ් විතරින් නම් ප්‍රයිස් එක පටන් අරගෙන අපි දැන් ආව ෆිෂ් තෙරපි කරන දාට මෙතන තමයි ඒ කියන්නේ මාළුවන්ගේ බෝට් රයිඩ් එකක් කරන ගොඩක් අයට මේ පාස්කම ලබා ගන්න පුළුවන් ඒකට සුළු මුදලක් වගේ තමයි වෙන්නේ ෆිෂ් තෙරපි එක ඊට පස්සේ දැන් අපේ කට්ටිය දැන් පළවෙනිටම ආව ෆිෂ් තෙරපි එකට දැන් මෙතන ඇවිල්ලා දැන් කට්ටිය ෆිෂ් තෙරපි එක කරන ගමන් ඉන්නේ අපි ඉතින් පස්සේ තව දූපත් ගානක් ටිකක් තියෙනවා ඒකට අපි අද ටුවර් එක යනවා ටුවර් එකකින් තමයි අපි නවතින දූපතට යන්නේ එහෙනම් දැන් බලන්න දැන් කී පාර ගියාද පාරෙන් එහා පැත්තට යන්න මේ පාරන පොලිසිය නෙමෙයි රහස් පොලිසියෙන්වත් යන්නේ කියනවා මොකද නීති කියලා අපේ අමාරු අපි හොඳ කරගන්න ඉන්න සෙට් එකේ මොනි උන්ට එක බිල් එක දෙනවා ඒ කඩ යනවා යව ඇඟිලි ඉවරයි පාලමින් තමයි යන්න තියෙන්නේ. ඒ පාලමින් යන්න පුළුවන් මොටරසයිකල් විතරයි. පවුල් 150ක් පදිංචි වෙලා තියෙනවා. අපි ෆිෂ් තෙරපි එකේ ඉඳන් දැන් ආවා කොද්දුව පන්සලට තාම කොද්දුව පන්සලට ගියේ නැහැ තාම දැන් මෙතන බෝඩ් එක දාලා දැන් අපේ කට්ටිය කොද්දුව පන්සලට යන්නේ අපි ෆිෂ් තෙරපි එකෙන් පස්සේ ආපු අපි දෙවෙනි ස්ථානය තමයි කොද්දුව පන්සල මේක තමයි මේක පොඩි දූපතක් මේ දූපතේ තමයි කොද්දුව පන්සල තියෙන්නේ හරි ලස්සනයි අපි එමුණොත් දැන් පන්සලට යමු ඇතුළට කට්ටියත් එක්කම
දැන් අපි අපිට දූපතේ ඉඳන් තව දූපත් ගානක් බලාගෙන ආව දැන් වවුල් දූපත. ඒක තනි කරම ඉන්නේ වවුල්. මේ දූපත මාදුවන්ගේ තවත් එක දූපතක් තමයි. සතපහේ දූපත ඒ ගියා එක තමයි මාදුවන්ගේ පොඩිම දූපත. ඒ වගේම නයිටුව කියලා එකක් තියෙනවා. ඒ වගේම තව දූපත් වලක් තියෙනවා කුරුඳුව. ඒ වගේ සිද්ධ දූපත් ටික. ඒ දූපත් ටික බලලා දැන් අපි ආන්නේ වවුල් දූව බලන්න. වවුල් දූවත් බලලා අපි තව දැන් යන්නත් ඕනේ. අපිට ඉස්සරහට ගිහින් එනවා කොහොමද? යමු එනවා ඉස්සරහට. ඉතින් ඒ 64ක් ඒ දූපත් 64 අතරින් මේ වෙනකොට දූපත් 21 වගේ ප්‍රමාණයක් මේ වෙනකොට ඉතිරි වෙලා තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් අපිට ආරංචි කිව්වා මේකේ ආපු මේ මල්ලි ඒ ඉතුරු වෙලා තියෙන 21කින් මෙතන තියෙන දූපත තමයි මේ සතපහ දූපත කියලා කියන්නේ. ඉතින් මේ සතපහ දූපතේ සෑහෙන ලොකු අතීතයක් තියෙනවා. මේ අවුරුදු 100 ගානක අතීතයක් මෙතන තියෙනවා. ශිව කෝවිලක් තියෙනවා. ඉතින් ඒ ශිව කෝවිලත් එක්ක තිබිච්ච මේ සතපහ දූපත සතපහක හැඩේ තිබිච්ච හින්දායි කියලා කියනවා. ජනප්‍රවාදයෙන් මේකට සතපහ දූපත කියලා කියන්නේ. ඒ වගේම කියනවා මේ ශිව කෝවිල හදන්න ඒ දවස්වල සතපහක වියදමක් ගිහින් තියෙන්නේ. ඒ නිසායි මේකට සතපහ දූපත කියලා කියන්නේ කියලා පොඩි ජනප්‍රවාද ආරංචි මාර්ග තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේකේ තියෙන ඉතුරු තොරතුරු ටික. මේ බෝට් රයිඩ් එකට ආවා. අපි කලින් කතා කරලා අපි ඩේට් එක වෙන් කරගත්තා. මොකද අපි ට්‍රැවල් මේනියාගේ මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන් අපි කන්ටැක්ට් කරලා දෙන්න තමයි. මොකද අපිට එදායි නම් අපිට පළවෙනි ට්‍රැවල් මේනියාගේ පළවෙනි ට්‍රිප් එකේ නම් මේ වෙනකන් ආපු ට්‍රිප් එක අපිට උඩින්ම කියන්නේ මේ අත්දැකීම උඩින්ම අපිට ලබා දෙන්න තමයි රිසෝට් සෆාරි කියන්නේ. ඊට පස්සේ අපි මේ ආවට කවදාත් දූපතක නයිට් කැම්පින් එකක් කරනවා. මොකද අපිට හැමදාම කඳු උඩ ඒ වගේ තැන් වල කැම්ප් කරන්නේ. අපිට වෙනස් දෙයක් කරන්න හිතුණා. අර වත්ලෙන් වලට ඉඳලා දූපතක වගේ කැම්පින් එකක් කරන්න. ඒකට දිනේෂ් තුමා ඕගොල්ලෝ ඉන්න අපිට හැමදේම මෙතන අවශ්‍ය හැමදේම ලෝකල දෙන්නම්. ඔයාලා ඉන්න කියලා මේ කතා කරලා ඊට පස්සේ ඒ නිලට අපි ආවේ. අපි දැන් ගිහිල්ලා අපිට ඊයේ කැම්ප් ටික අවශ්‍ය පහසුකම් යාළගේ පැකේජස් තියෙනවා. ඔයාලට උපරිම සාධාරණ විදියට එක් කරගන්න පුළුවන්. අපි මෙයාගේ නම්බර් එක දාන්නම් ඔතන යටින් වීඩියෝ එකේ. ඔයාලට මාළුවන්ගේ එනවා නම් මෙතන කතා කරලා කන්ටැක්ට් කරගෙන ඔයාලට බුකින් එක දාගන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් ඊයේ රෑ කැම්ප් එක වගේම වෙල්කම් ඩ්‍රින්ක් එකක් හැමදේම මේ අපිට දුන්නා. වතුර ටික පවා එතනට ගෙනත් දීලා ඊට පස්සේ යාළගේ එක්කෙනෙක් අපිත් එක්ක යාගේ බෝට් රයිඩ් එකේ බෝට් මේ කෙනෙක්ලා අපිව එක්ක කියලා අපිට ඒතරත් අවශ්‍ය හැමදේම ඒ කියන්නේ වාපිචුවට ඉඳන් අපි දාග ගන්න පුළුවන් හැමදේම අපිට ඉතින් සප්පල් දුන්නා. ඒ වගේම රෑ කෑම වගේම දැන් උදේ කෑම එක මෙතන දිනේෂ්ගේ ඉතින් මේ ආගේ බෝට් රයිඩ් එක එනකේ උඩ පඩුදෙන් පටන් ගන්න. ඒත් අපිට මේ ලැස් කරලා දුන්නා. දැන් අපේ කට්ටිය ටීම් එක උදේ කෑම ගන්න එක මම ඉන්නේ. යක් ඒක දුන්නා. අපිට
යාලේ පූර්ණ යාලේ ටීම් එකේ තව කෙනෙක් ට්‍රැවල් මීඩියා ඇක්ටිවිටි එකේ ඉන්නවා ඉතින් ඊට පස්සේ අපේ අනිත් ඇක්ටිවිල කෙනෙක් ලස්සන පැත්තක යත් ඉන්නේ කොහෙද දරණියගල පසු සංජුල මල්ලි ඒ වගේම හැමෝම යන බදුල්ල වෙල්මඩ අපේ අනිත් ඇඩ්මින් කනිෂ්ක මල්ලි එහෙනම් මේ වගේම තවත් සංචාරයකින් ඉස්සරහට අපි හම්බෙමු අදට අපි නැගින් එන්න හැමෝටම දරුවන් සරණයි